හා යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට අපි ආයෙත් ආවේ පොඩි කෑමක් අරගෙන. ඔයාලට පේනවා ඇතිනේ. චිකනුයි රෝස් පානුයි. ගොඩක් කාලෙක ඉඳලා හිතාගෙන හිටියේ ඇත්තටම මේක කරන්න ඕනි කියලා. ඉතින් අද දවස් උදා වුණා. අපි චිකනුයි රෝස් පානුයි අතරේ කන අතරේ මේ සංක්‍රෂ් එකේ එක එක දේවල් අපි මේ අත්දැක බලන්න හිතුවා. ඇත්තටම දැන් 4යි 5ක් වගේ දැනට වීඩියෝ වලට ගෙනල්ලා තියෙනවා. මේක සංක්‍රෂ් එකේ මැංගා පිස් නෑ මැංගා පිස් මේ තියෙනවා නම. ඒකේ තියෙන නම් හරිම අමුතුයි ඇත්තටම. ගොඩක් වෙලාවට කියව ගන්නත් අමාරුයි. ඒ උනට කමන්නේ බීලා බලමු. ඉස්සරහම මේ කඩලා බලමු. අඹ සුවඳයි. මේක අඹ සුවඳ එන හොඳට බලමු අපි බීලා. ඉතින් අද රෝස් පාන් 4ක් තියෙනවා. චිකන් එක අපි චිකන් කෑල්ලක් කමුකෝ ඉස්සරහම. චිකන් එක කවුලන්නේ හොඳට තියෙනවා. අම්ම පැරයි ටිකක්. රෝස් පාන් නම් කාලා ඉති ගොඩක් කට්ටිය ඒකේ රස දන්නවනේ ඉතින්. මේ යාළුවනේ කරි චිකන් කියලා තියෙන කරි චිකන් තමයි. මස් ටිකක් හයියේ හපන් ටිකක් වෙලා යනවා. ඊට පස්සේ අපේ සංක්‍රෂ් එක. හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු. ගොඩක් කරි චිකන් ගම් කුකුල් මස් ඒ වගේ දේවල් වල මස් හයියයි කියලා කියනවා. බොයිලර් වල එහෙම නෑ. බොයිලර් දවස් 45ක් වගේ පොඩි කාලෙකින් කෑම වලින් තමයි. ගණන් ගන්න එපා. ඉතින් ඔයාලා කාලා තියෙන ඉතින් කරි චිකන්. මරු. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ අපිට කෑමත් එක්ක කන්න හොඳ බීම මොනවද කියලා. අපි ඇත්තටම සංක්‍රෂ් ආය අපි වීඩියෝ වලට ගෙනාවේ සංක්‍රෂ් එක විතරයි කෑම. තව එකක් කන්නම්. රසය තමයි ඉතින් වැදගත්. ඉතින් රසය හොඳයි. ඒවා ඔක්කොම ඔයාලට කිව්වා. ඉතින් ඔයාලා බඩගින්නක් හදාගෙන ඔයාලා කාලා බලන්න.
ඉතින් යාළුවනේ ඔන්න මං කෑවා දැන් මේ තව තියෙනවා. ඉතින් ඒව කන්නම් මේ ටිකක් වෙලා යනවා මට කන්න මේක කා ගන්නත් බෑ කටුව කපන්නත් බෑ. ඉතින් මේ සමහර මතකයන් තියෙනවා ඇත්තටම අමතක වෙලා යනවා ඒවා කෑම ගැන. ඉතින් ඒ වගේ දෙයක් තමයි මතක් කරන් තමයි මම මේක අද කන්න හිතුවේ. ඉතින් ඔයාලා කාලා බලන්න අනිවාර්යෙන් බලන්න කියන්නේ ඉතින් ඔයාලා කනවා ඇති ඉතින්. ඉතින් මේ වගේ දේවල් කන්න. ඉතින් හැමදාම බත්ම කන්නත් එපා. එහෙම කියලා හැමදාම මේ වගේ කෑම කන්න යන්නත් එපා. මතක ඇතුව අපිව උඩරැටියා අපේ උඩරැටියා channel එක subscribe කරලා අපිට like එකක් comment එකක් දාන්න. අපි වීඩියෝ හොඳයි නම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියන්න අපි හදාගන්න පුළුවන් දෙයක් නම් උපරිම හදාගන්න try කරනවා. ඉතින් comment කරලා share කරලා කරන්න තියෙන හැමදේම කරන්න. ඉතින් ගිහින් එන්න. සුබ දවසක්.